ආයිබෝවන් DIY කිචන් ෆුඩ් එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට පරිප්පු වඩිය රෙසිපි එකක් අරන් ආවා. පරිප්පු වඩිය හදනකොට මම අද චූටි දෙයක් ඇඩ් කරනවා. ඒ පොඩි දේ දැම්මොත් ඔයාටත් කඩේ වටත් වැඩිය රසට ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පරිප්පු වඩිය එකක් හරිම රසට හරිම විදියට හදාගන්න ඕන නම් මෙන්න මේ විදියට හදාගන්න. එහෙනම් එන්නකො කොහොමද හදන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ පැය 4ක කාලයක් පඟවා ගත්ත කඩල පරිප්පු. පැය 4ක කාලයක් පෙඟුනහම හොඳටම ඇති. අපි දැන් මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගමු. ගොඩක් බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මේ වගේ බාගෙට ඇට හිටින විදිහට බ්ලෙන්ඩර් කරගත්තාම ඇති. ඒ ටික පැත්තකින් තියලා අපි පරිප්පු වඩේ එක තවත් රසවත් කරගන්න දාන ලුණු අමු මිරිස් නයි මිරිස් කරපිංච ටික හීනියට කපා ගමු. ඒ කපා ගන්න ගමන් මගේ YouTube channel එක පැත්තට ඇවිල්ලා subscribe කරලා ළඟම තියෙන bell button එකත් ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. දැන් අපි කපාගත්ත ලුණු අමු මිරිස් කරපිංච ටික මේකට දාගමු. ඊට පස්සේ රස අනුව ලුණු ස්වල්පයක් කෑලි මිරිස් තේ හැන්දක්ද දාගන්න. මං කිව්ව නේද පරිප්පු වඩේක රහ වෙන්න මම පොඩි දෙයක් දානවා කියලා. ඒ තමයි මේ ගාගත්ත පොල්. ඊට අමතරව තඹගත්ත පොඩි චිකන් කෑල්ලකුත් මම මේකට ගලවලා දානවා. එතකොට වඩේ එක හරියම රසයි. දැන් මේ ටික ඔක්කොම කලවම් කරගන්න. ඔන්න දැන් අපේ පරිප්පු වඩේ එක චිකන් පරිප්පු වඩේ එකක් වුණා. දැන් මේ මිශ්‍රණයෙන් ටික ටික අරගෙන මේ වගේ රවුමට වඩේ එක හදාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පරිප්පු වඩේ ටික. අපි දැන් මේ ටික බෙදගමු. රත් වෙච්ච තෙල් තාච්චියට හදාගත්ත වඩේ ටික දාගෙන මේ වගේ රන්වන් පාටක් වෙනකම් බෙදගන්න. ගොඩාක් බෙදගන්න එපා. එතකොට වඩේ එකේ තියෙන රස නැති වෙනවා. මේ තියෙන්නේ අපි බෙදගත්ත චිකන් පරිප්පු වඩේ ටික. ඔයාට දැන් හිතන ගමන්ම ඔයාගේ තේ වේලාව තවත් රසවත් කරගන්න මේ වගේ රසම රස පරිප්පු වඩේ ටිකක් හදාගන්න පුළුවන්. මේ වගේ තවත් චූටි රහස් එක්ක රසම රස රෙසිපි ගොඩක් අරගෙන ආයෙත් දවසක මං ඔයා ගාවට එන්නම්. එහෙනම් අදට සමු ගන්නවා. ඔයාට සුබම සුබ දවසක්.